හරි. අයිබෝන් පුතේ. අද අපි පටන් ගන්න හදන්නේ කුලක සම්බන්ධතා හෙවත් ප්‍රකාශන. කුලක සම්බන්ධතා එහෙම නැත්නම් ප්‍රකාශන කියන කොටස තමයි අපි පටන් ගන්න හදන්නේ. මේ කොටසදී තමයි අපි කතා කරන්නේ සම්බන්ධතා ගැන. ඒ කියන්නේ එකට එක සම්බන්ධය, ඒක බහු සම්බන්ධය, බහු සම්බන්ධය, බහු ඒක සම්බන්ධය කියන සම්බන්ධතා අපි මේ කොටසේදී කතා කරනවා. අපි බලමු මුලින්ම මේ පාඩමට යන්න කලින් දැන් මේකේ තියෙනනේ කුලක සම්බන්ධතා කියලා. ඔයගොල්ලෝ මේ කුලක ඉගෙනගෙන තියෙනව නේද? දැන් පොඩි පන්ති වල ඉඳලා කුලක ඉගෙන ගන්නවනේ. කුලකයක් කියන්නේ මොකද්ද? මතක විදියට. ඈ? කියන්න බලන්න පුතේ. කුලකයක් කියන්නේ මතකයිද? ඈ? කුලකයක් කියන්නේ මොකද්ද? මොකක් හරි නිශ්චිත ලක්ෂණයකට හැසිරෙන රාශීන් සමූහයක් කුල කියන්නේ. මොකක් හරි නිශ්චිත ලක්ෂණයකට අනුව හැසිරෙන රාශීන් සමූහයක් අපි කුලකයක් කියලා හඳුන්වනවානේ. කුලකයක් කියන්නේ මොකද්ද? කුලකයක් කියන්නේ මොකද්ද? නිශ්චිත ලක්ෂණයකට අනුව වෙන්කර හඳුනා ගත හැකි රාශීන් ප්‍රමාණයක් කුලකයක් කියලා හඳුන්වනවානේ. කුලකයක් ලෙස හැඳින්වේ. කුලක එකී කියලා ලියුවේ. රාශීන් ප්‍රමාණයක් එහෙම නැත්නම් සමූහයක් නේ. රාශීන් ප්‍රමාණයක් එහෙම නැත්නම් සමූහයක් කුලකයක් කියලා හඳුන්වනවා. රාශීන් ප්‍රමාණයක් එහෙම නැත්නම් සමූහයක් අපි කුලකයක් කියලා හඳුන්වනවා. එතකොට මේ පාඩමේදී අපි කතා කරන්න යන්නේ කුලක අතර තියෙන සම්බන්ධතා. මේක මේ ලොකු පාඩමක් නෙමෙයි, පොඩි කෑල්ලක්. අපි මේක ඉක්මනට මතක් කරගෙන යමු. මොකද මේක සමහර විට කෙටි ප්‍රශ්න පත්‍රයේ එක ගානකට මේකෙන් පොඩි ගානක් එන්න ඉඩක් තියෙනවා. ඒ හින්දා අපි මේක කතා කරගෙන යමු. එතකොට ලියා ගන්න මෙහෙම යම් කුලකයක ඇති අවයව ප්‍රමාණයක් යම් කුලකයක ඇති අවයව ප්‍රමාණයක් තවත් කුලකයක ඇති අවයව ප්‍රමාණයකට අනුරූප කරන නීති සම්බන්ධතා හෙවත් ප්‍රකාශන නම් වේ. යම් කුලකයක ඇති අවයව තවත් කුලකයක ඇති අවයව සමග අනුරූප කරන නීති වලට අපි කියනවා සම්බන්ධතා එහෙම නැත්නම් ප්‍රකාශන කියලා. උදාහරණයකට y සමානයි 5x ධන 4. මෙන්න මේ x කියන කුලකය y කියන කුලකයත් එක්ක සම්බන්ධ කරන නීතිය y සමානයි 5x ධන 4. එහෙනම්
මේ x සහ y අතර තියෙන සම්බන්ධය තමයි y සමානයි 5යි x ධන 4 කියලා කියන්නේ. එහෙනම් මේ කුලක දෙක අතර සම්බන්ධය එහෙම නැත්නම් මේ කුලක දෙක අතර අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රකාශනයට අපි කියනවා y සමානයි 5යි x ධන 4 කියලා. මේක උදාහරණයක්. මේකත් ලියාගන්න. ඒක ලියාගෙන ලියන්න. සම්බන්ධතා වර්ග 4කි. සම්බන්ධතා වර්ග 4කි. සම්බන්ධතා ගත්තාම වර්ග කීයක් තියෙනවද? වර්ග 4ක් තියෙනවා. ඒවා නම් ලියන්න. ඒවා නම් ඒක කමාවක් දාලා ලියන්න. ඒක බහු ආයකමාවක් දාලා ලියන්න. බහු ඒක හතරවෙනි එක බහු මොනවද සම්බන්ධතා හතර? ඒක බහු ඒක බහු වේ මෙම සම්බන්ධතාවල මුල් කුලකය අපි සාමාන්‍යයෙන් කුලක හඳුන්වනකොට මුල් කුලකය අපි x කියලා දෙවෙනි කුලකය y කියලා ගන්නවා. මේක මේ xy කියලාම ලියන්න ඕනේ නැහැ. හරිද? ඕන්න uv කියලා හරි ලියන්නත් පුළුවන්. හැබැයි අපි අර ලේසියට පළවෙනි එක x කියලායි දෙවෙනි එක y කියලායි අපි ගන්නවා. හරිද? ඒ හින්දා ලියන්න මුල් කුලකය වරහන් ඇතුලේ දාගන්න x ස්වායක්ත විචල්්‍ය ලෙස හඳුන්වන අතර දෙවන කුලකය ලියගන්න පුතේ. කතා කරන්න එපා. උගන්නන වෙලාවට නෝට් එක ලියාගන්න. දෙවන කුලකය වරහන් ඇතුලේ දාගන්න y පරායත්ත විචල්්‍ය ලෙසත් හඳුන්වනු ලැබේ. මොකද්ද කියන්නේ? පළවෙනි කුලකය x ස්වායක්ත විචල්්‍ය ලෙසත් y පරායත්ත විචල්්‍ය ලෙසත් හඳුන්වනවා. ඒ කියන්නේ අපි x තමයි වෙනස් කරගෙන යන්නේ. y වල තියෙන අවයව x වෙනස් කරද්දී ඊට අනුරූපව වෙනස් වෙනවා. ඒ හින්දා තමයි y ට පරායත්ත විචල්්‍යයක් x ට ස්වායක්ත විචල්්‍යයක් කියලා අපි හඳුන්වන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට ලියා ගන්න සම්බන්ධතාවයක් දැක්විය හැකි ආකාර දෙකකි. සම්බන්ධතාවයක් දැක්විය හැකි ආකාර දෙකකි. පළවෙනි එක ලියන්න. කුලකයක අවයව ලියා දැක්වීමෙන් අපිට කියන්නේ කුලකයේ තියෙන අවයව ටික ලියලා පෙන්වන්න පුළුවන් නේ. සම්බන්ධතාවයක් දක්වන්න. පළවෙනි එක තමයි කුලකයක ඇති අවයව ලියා දැක්වීමෙන්. වරහන් ඇතුලේ ලියා ගන්න රූප සටහනක් මගින්.
සටහනක් මගින් රූප සටහනක් මගින් ඒක තමයි දැන් අපි x කියලා කුලකයක් ගත්තොත් හරි මේක ඇතුලේ මොනවද තියෙන්නේ 1 තියෙනවා 2 3 කොහොම කියලා අපිට පුළුවන් මේක ලියලා පෙන්නන්න නේ මේ x කියන කුලකේ නම් අඩංගු වෙනවා 1 2 3 කියන ඉලක්කම් 20 ගණන සංඛ්‍යා උදාහරණයකට මම කිව්වේ රූප සටහනක් මගින් දක්වන්නේ කොහොමද කියලා තමයි මේ පෙන්වන්නේ පොඩි දේවල් ඈ මේවා මේ මහා ලොකු දේවල් නෙමෙයි පොඩි දේවල් පොඩි කාලේ ඉඳලම ඉගෙනගත්ත දේවල් මේ මතක් කරගෙන යන්නේ මේවා නෙමෙයි විභාගෙදී අහන්නේ විභාගෙදී මේ රූප අඳින්න අර එහෙම කියලා නම් කියන්නේ නැති වෙයි මෙච්චර මේ පොඩි දේවල් අපි බලමු ඊට පස්සේ දෙක සමීකරණයක් මගින් පළවෙනි එක පුළුවන් රූප සටහනක් මගින් නේ කුලකයේ තියෙන අවයව ලියලා පෙන්වන්න පුළුවන් ඇඳලා පෙන්වන්න පුළුවන් එහෙම නැත්නම් සමීකරණයක් මගින් පෙන්වන්නත් පුළුවන් දැන් මම අර කලින් ලිව්වේ සමීකරණයක් y සමානයි 5x ධන 4ද මොකක්ද යන්නේ ලිව්වා y සමානයි 5x ධන 4 මෙහෙමත් පුළුවන් ඈ සමීකරණයක් මගින් එතකොට මේ සමීකරණය මගින් ගන්න එක අපිට ප්‍රස්ථාරකින් නිරූපණය කරන්නත් පුළුවන් නේ සමීකරණයෙන් එන එක ප්‍රස්ථාරකින් අපිට ඕන නම් නිරූපණය කරන්නත් පුළුවන් සමීකරණයෙන් එන එක ප්‍රස්ථාරකින් නිරූපණය කරලා පෙන්වන්නත් පුළුවන් එතකොට ආකාර දෙකයි කුලකයේ අවයව ලියලා පෙන්වන්න පුළුවන් එහෙම නැත්නම් සමීකරණයකින් ලියලා පෙන්වන්න පුළුවන් ඒ ආකාර දෙකට අපිට සම්බන්ධයක් දක්වන්න පුළුවන් හරි දැන් අපි බලමු ඒක සම්බන්ධයක් කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න මාතෘකාව ඒක සම්බන්ධය ඒක සම්බන්ධය හරි ලියාගත්තද පුතේ ඒක සම්බන්ධය කියලා මේකේ මේ වචනේම තියෙනවා නේද ඒක සම්බන්ධය කිව්වම වචනේම තියෙනවා මේ ඒක සම්බන්ධය කියන්නේ මොකක්ද කියලා ඒ කියන්නේ මොකද්ද මේ x කියන කුලකයේ තියෙන එක් අවයවයක් y කියන කුලකයේ තියෙන අනන්‍ය වූ ඒ කියන්නේ අනන්‍ය කියලා කියන්නේ වෙනස් අනන්‍ය වූ එක් අවයවයකට විතරක් සම්බන්ධ වෙනවා x ගෙන් එන ඊතලේ y ගේ එකකට තමයි වැදිලා තියෙන්නේ නේ මේක මේ සංකේතයක් හරිද මේකෙන් මේකනයි නියෝජනය කරන්න කියන්නේ තමයි මේ ඊතලේ ගහලා තියෙන්නේ එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට පැහැදිලිද එහෙනම් ඒක සම්බන්ධයක තියෙන විශේෂම ලක්ෂණය තමයි x කුලකයේ තියෙන එක් අවයවයක් y කුලකයේ තියෙන එක් අවයවයකට සම්බන්ධ වෙනවා එහෙනම් ලියා ගන්න x හි එක් අවයවයක් සඳහා y හි එක් අවයවයක් පමණක් පවතී x වල එක අවයවයකට y වල පවතින්නේ එක අවයවයක් විතරයි කියලා කියන්නේ අන්න එහෙම සම්බන්ධතාවයකට අපි කියනවා ඒක සම්බන්ධයක් කියලා උදාහරණයකට අපි අර කලින් ලියපු සමීකරණයම ගමු y සමානයි 5x ධන 4 y සමානයි 5x ධන 4 අපි බලමු x සමානයි 1 වුණොත් y ට තියෙන්න පුළුවන් 9 කියන ඉලක්කම විතරයි නේ x 1යි කිව්වම y ට ආයේ 9ට අමතරව වෙන ඉලක්කමක් එන්න බෑනේ මේ සමීකරණයට අනුවනේ නේද සමීකරණයක් කියලා කිව්වේ මේ සම්බන්ධතාවය මේ සම්බන්ධතාවයට අනුව x සමානයි 1 මෙතෙන්න දැම්මොත් y ට එන්න පුළුවන් වෙන්නේ 9ම තමයි ආයේ වෙන ඍණ 9 හෝ 9මාර හරි වෙන මොකක්වත් ඉලක්කමක් නැහැ නේද x සමානයි 1 දී එහෙනම් y ට පවතින්නේ එක අවයවයක් විතරයි x සමානයි 2 ගත්තමත් එහෙමයි ඒ කියන්නේ x ට අපි
කිසියම් අවයවයක් තේරුවොත් මේ x කුලකයේ ඇතුලෙන් ඒ සඳහා y කුලකයේ ඇතුලේ එක් අනන්‍ය වූ අවයවයක් ලැබෙනවා. හරි. ඊළඟට මේක පැහැදිලි නේද? මේ සමීකරණය කිව්වම ඒක නිකන් හරියට මෙහෙම. දැන් අපි හිතමු මෙතන තියෙනවා කැපිටල් A, කැපිටල් B, කැපිටල් C. මේ කුලකය මම හිතනවා capital letters කියලා. අපි මේ කුලකය ගමු simple letters කියලා. එහෙනම් capital A වලට තියෙන්නේ capital A සඳහා simple A විතරයි තියෙන්නේ. capital B කියලා ගත්තොත් එයාට simple වල තියෙන්නේ මෙන්න මේ simple B විතරයි. capital C සඳහා තියෙන්නේ simple C විතරයි. එහෙනම් මේකට අනන්‍ය වූ එක අවයවයයි මේ y කුලකයේ තියෙන්නේ නේ. පැහැදිලිද? මේකත් දියා ගන්න හොඳේ. තේරෙන්නේ නැත්නම් අහන්න පුතා. શબ્ද නැතුව ඉඳලා නිකන් දෙන දේ විතරක් ලියා ගන්න එපා. සිංහල පන්තියක් නෙමෙයි ගණන් පන්තියක්. සිංහල පන්තියකවත් දෙන දේ ලියාගත්තට විභාගෙට ගිහිල්ලා ලියන්න බෑනේ නේද? ව්‍යාකරණ එහෙම තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි ගණන් වල. දෙන දේ ලියාගත්තට විතරක් හරියන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් අහන්න ඕන. මම මෙතන ඉන්න ඕනේ. හරි? හරිද පුතේ? හරි. ඊළඟට ලියා ගන්න මාතෘකාව ඒක බහු සම්බන්ධය. ඒක බහු සම්බන්ධය. ඒක බහු. එහෙනම් ඒක බහු කිව්වම එකක් ගොඩකටනේ. එකක් ගොඩකට. එකක් ගොඩකට කියලා නේ කියන්නේ ඒක බහු. මෙහෙම ගමු. එකක් ගොඩකට. එකක් ගොඩකට. x y ඊතරේ දාගන්න මේ පැත්තට. ඒ කියන්නේ x ගේ සිට y පැත්තට තමයි හැම වෙලාවෙම ඊතලේ වැටෙන්නේ. y ගේ ඉඳලා x ට නෙමෙයි. මොකද අපි x වෙනස් කරද්දී තමයි y ට මොකද වෙන්නේ කියලා බලන්නේ. x වෙනස් කරලා y බලන්නේ. x තමයි ස්වායක්ත විචල්්‍ය, y පරායත්ත විචල්්‍ය. y වෙනස් කරලා x ට මොකද්ද වෙන්නේ කියලා නෙමෙයි අපි බලන්නේ. හරිද? එහෙනම් ඒක බහු කියන එක පැහැදිලි නේද? ඒක බහු කියන්නේ x වල එක් අවයවයක් y කුලකයේ තියෙන අවයවයන් කීපයකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ සම්බන්ධයකට අපි කියනවා